පාටකුරුල්ල කතාව සමගින් එකතු වෙලා ඉන්න ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අපි අද කතා කරන්නේ කෙවින්ගේ තාත්තා ඉදිරියට නුරාන් ඉස්සරහම කියන්නේ දැන් මට මගේ බිස්නස් එහෙම බාර දෙන්නත් බය නෑ කියලා. පසුගිය කාලෙම කෙවින්ගේ තාත්තව නුරාන් රවට්ටගෙන හිටියේ. හැබැයි ඒ වුණාට දැන් නම් නුරාන්ට ඒ වැඩේ කරන්න බෑ. ඒකට හේතුව තමයි කෙවින් දැන් නිකන් ඉන්නේ නෑ. එයා අලුතින් බිස්නස් එකකුත් පටන් අරගෙන තියෙන එක තමයි මේකට හේතුව. දැන් නුරාන් හිතන් ඉන්නේ කෙවින් මේ මහ මෝඩ වැඩක් කරනවා කියලා. ඒ නිසා නුරාන් අනිවාර්යයෙන්ම කෙවින්ගේ තාත්තට මේ කෙවින් කරන වැඩේ ගැන අනිවාර්යයෙන්ම කියන්න ඉඩකඩක් තියෙනවා. ඊට පස්සේ ඒක බලන්න එනවා. ඒ බලන්න ආවම බිස්නස් එක ගැන හොඳ මොලයක් තියෙන කෙවින්ගේ තාත්තා ඉන්නා නේද? එයාට ගොඩක් සතුටු හිතෙනවා. මේ බිස්නස් එක දියුණු වෙනවා කියන එක තාත්තා හොඳටම දන්නවා. ඒ නිසා තාත්තා දැන් මට බය නෑ මගේ බිස්නස් උත් මගේ පුතාට බාර දෙන්න පුළුවන්. මගේ පුතා මෝඩයෙක් නෙමෙයි කියලා නුරාන්ගේ ඉස්සරහම නුරාන්ට කියනවා. ඒ වගේම කෙවින්ගේ තාත්තා කියනවා මම හොඳ අවධානයෙන් නුරාන් ගැනත් හිටියේ. නුරාන්ට මේ බිස්නස් ටික කරන්න බෑ කියලා. හරි. මම ඉදිරියට වෙන්න පුළුවන් කොටසක් ගැන අනුමාන කරා. ඉතින් ඔයාලට මොකද්ද මේක ගැන හිතෙන්නේ? ඔයාලටත් හිතෙනවද කතාවේ මේ වගේ කොටසක් වෙන්න පුළුවන් කියලා? ඉතින් ඔයාලගේ අදහස කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා.